එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි බලමු ඒ අලුත් ප්‍රොඩක්ට්ස් ටික මම හදලා තියෙන්නේ ඕඩර් එකක් වෙනුවෙන් බිස්නස් එකක් කරන අංගි කෙනෙක් මට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ මේකේ මේ ලිඩ් එක මෙන්න මේක ඔයාලට normal boxes නම් මම දැන් මේ ඕඩර් එක ගැන කියපු හින්දාම කියන්න මම ඊළඟ ඉල්ලපු boxes වලින් මම ඔයාලට කියන්නම් මෙන්න මේ මට විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයාලට පෙන්වන්න ඕනේ තව අලුත් vlog එකක් ඉස්සරහට ගේන්නම් මොකද මගේ එක හීනයක් හැබැයි වුණා ඉතින් මට හිතෙනවා ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා නම් හොඳයි කොහොමද welcome back to my YouTube channel ගොඩ දවසකට පස්සේ ඔන්න අද මම vlog එකක් අරගෙන ආවා ඔයාලට මගේ අලුත් ප්‍රොඩක්ට්ස් ටිකක් පෙන්නන්න මේ ඩිසයින් ගැන කිව්වොත් එහෙම මම කියන්නේ ඒක ලංකාවේ කලින් කට්ටිය කළා තියෙනවා දැකලා නැති ඒවා ඉතින් ඒ දේවල් මම හැදුවා ඉතින් මට හිතුණා මම හදපු දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මේ වගේ දේවල් ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔන්න ඔයාලට chance එකක් තියෙනවා මගෙන් මේ දේවල් ගන්න. ඔයාලගේ personal දෙයකට වෙන්න පුළුවන්, business එකකට වෙන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ඒ අවශ්‍යතාවය අනුව ඔයාලට මගේ මේ පිටිපස්සේ තියෙන ඒ අලුත් products වගෙන් ගන්න පුළුවන්. මොකද දැන් මේ වෙද්දී transparent gift boxes කියන දේ ලංකාවේ ගොඩක් කට්ටිය ආස කරන තව ගොඩක් කට්ටිය හදනවා. ඉතින් මම කරන්නේ අර රැල්ලට කට්ටිය මම කලින් මගේ වීඩියෝස් වලත් මම කියලා තියෙනවා අර රැල්ලට කරනවා නෙවෙයි මම පුළුවන් තරම් උත්සාහ කරන්නේ අලුත් දේවල් වලට දෙන්න. ඉතින් මම මේ පාරත් අලුත් box design දෙකක්ම ඔන්න ඔයාලා වෙනුවෙන් හදලා තියෙනවා. මම මගේ කලින් වීඩියෝස් වල නම් මගේ page එක මම mention කරලා තියෙනවා නැත්නම් මම description එකේ මගේ page එකේ link එක දාලා තියෙනවා. ඔයාලට ඒ හරහා මේ boxes ඕනි නම් මාව contact කරගන්න පුළුවන්. මම orders බාරගන්නේ WhatsApp හරහා විතරයි. ඒ නිසා අමතක නොකර page එක හරහා ඔයාලට මම link කරලා තියෙනවා WhatsApp එකේ. ඒ හරහා ඒ නිසා ඔයාලට මට WhatsApp එකට message එකක් දැම්මොත් එහෙම මට පුළුවන් මේ දේවල් ඔයාලට හදලා දෙන්න. හරි එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි බලමු ඒ අලුත් ප්‍රොඩක්ට්ස් ටික මොනවද කියලා. මේ boxes ටික මම හදලා තියෙන්නේ ඕඩර් එකක් වෙනුවෙන් බිස්නස් එකක් කරන අංගි කෙනෙක් මට එයාගේ බිස්නස් එකට ඕනේ කියලා මගෙන් boxes වගේක් ඉතින් හදලා ඉල්ලුවා. එයාටත් අලුත් විදිහට එයාගේ ප්‍රොඩක්ට්ස් එම කස්ටමර්ස්ලට දෙන්න ඕන හින්දා මේක තමයි පළවෙනි ඩිසයින් එක. මේ තියෙන්නේ ඒක. මේක ඔයාලා දැකලා ඇති Pinterest එකේ එහෙමනම් මේක Pinterest app එක use කරන කෙනෙක් නම් අනිවාර්යෙන් මේක ඔයාලා දැකලා ඇති black color එකෙන් තමයි පිටරට කට්ටිය කරලා තිබුණේ. උනාට මම ඉස්සෙල්ලම color එකෙන් කරේ නෑ. මොකද color එකෙන් කරොත් එහෙම ලොකු cost එකක් යනවා. ඒ නිසා මම මේක fully white color එකෙන් තමයි කරලා තියෙන්නේ අඩු cost එකකට. මේ විදිහට තමයි ඒක එන්නේ. මේකේ උඩ මේකේ lid එක වෙනම ගලවන්න පුළුවන්. ගලවලා මෙතන heart shape එකේ ඔයාලට ඕනම් chocolates දාන්න පුළුවන්. මොද මොහොර උලක රසත් එක්ක මාරු හුලගක් තියෙන්නේ. හරි මේ වැඩක් නැහැ. මේකේ මේ heart එකේ ඔයාලට chocolates දාන්න පුළුවන් නැත්නම් ඔය gift items මොනවා හරි ඔයාලට add කරන්න පුළුවන්. මම දැකලා තියෙනවා අර strawberry එහෙම අර chocolates වල පොගවලා අන්න එහෙම මේ පිටරට වල කට්ටිය එහෙම මෙන්න මේ heart එකේ එහෙම දාලා තියෙනවා. ඊට පස්සේ දැන් මේක lid එක අපි වෙනම අයින් කරනවානේ. ඊට පස්සේ මේ මෙතන යට තියෙන්නේ තව drawer එකක්. ඔයාලට මේක ඉස්සරහට ඇදලා ඒක මොන හරි gift items දාන්න පුළුවන්. ඉන්න මම ඔයාලට පෙන්නන්න එක මේක ඇරියට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. ribbon එක ගැලවුවට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මේකේ මේ lid එක මෙන්න මෙහෙම ගලවන්න පුළුවන්. ගැලවුවට පස්සේ මෙන්න lid එක තියෙන විදිහ. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි box එක තියෙන්නේ. මෙතන පොඩ්ඩක් මේ heart එක ඉස්සිලා වගේ තමයි තියෙන්නේ. මෙතන ඔයාලට අර මම කලින් කිව්වා වගේ chocolates නැත්නම් ඔය teddy bearsලා roses මේ ඔයාලා කැමති දේවල් මේකට add කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තියෙනවා එතන පහළ drawer එකක්. මෙන්න මේක. මේ තියෙන්නේ මේකෙත් ඔයාලා මොනවා හරි gift items එහෙම chocolate අනම්ම නම් ඉතින් ඔයාලා කැමති දෙයක් මේකට දාගන්න පුළුවන්. මේ තියෙන්නේ එහෙම. ඊට පස්සේ වහන්න. මේකට
මට මේ ගොඩක් ලස්සනයි. මෙතන මේ අර සමහර කට්ටිය දාලා තියෙනවා ගාංචුවක් වගේ. මට ඒක හම්බුනේ නැහැ. ඉතින් මම ඒක අර ලේසියට පහසුවට ඉතින් අපි තියෙන දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්නවානේ. මම හිත මේකට රිබන් එකක් ඇඩ් කරලා තමයි තියෙන්නේ. මේ විදිහට තමයි බොක්ස් එක එන්නේ. ඉතින් ඒ නංගී ඒ බොක්ස් එකෙන් දෙකක් කිල්ලුවා. මේ තියෙන්නේ ඒ දෙක පේනවද? හරි. මේ තියෙන්නේ ඒ දෙක. අලුත් දේවල් කරනවා නම් ඔයත් බිස්නස් එකක් කරන්න ඉන්න කෙනෙක් නම් නැත්නම් බිස්නස් එකක් අලුතින් පටන් අරගෙන මේ වෙද්දි ඉන්න කෙනෙක් නම් නැත්නම් කරගෙන යන කෙනෙක් නම් ඔයාලට ඕඩර්ස් නැත්නම් මම දෙන එකම අවවාදේ අලුත් දේවල් කරන්න. අලුත් දේවල් වලට මිනිස්සු හරි ආසයි. මිනිස්සු හොයන්නේ මොනවාද පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් හොයලා බලලා අන්න ඒ දෙයට අවධානය දීලා කරනවා නම් පාටත් ඕඩර්ස් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඊළඟ බොක්ස් ඩිසයින් එක තමයි හෙක්සගන් ෂේප් එකේ ට්‍රාන්ස්පරන්ට් බොක්ස් එක. දැන් මේ විදිහට ගොඩක් කට්ටිය ඔය කේක් දාලා දෙන්න ඊට පස්සේ ටෙඩි බියර්ස් ඇඩ් කරලා gift boxes හදන්න මේ විදිහට ගොඩක් කට්ටිය අර කොටු ෂේප් එකයි මෙන්න මේ වගේ රවුන්ඩ් ෂේප් එකයි තමයි හදන්නේ. ඉතින් ඒකත් අර නිකන් කොහොමද මම කියන්නේ? ඒකත් අර හැමතිස්සෙම දකිද්දී එකම දේ කට්ටිය කරද්දී නිකන් බෝරින් වගේනේ. දැන් මට උනත් මේ එකම ඩිසයින් එක හදාදීම ඇත්තටම බිස්නස් එකක් කරන කෙනෙක් විදිහට මට සමාජලාට බෝරින්. ඇයි කට්ටිය මේක විල්ලන්නේ කියලා අහනවා. ඉතින් අර අලුත් දෙයක් දැම්මට පස්සේ කට්ටිය ඉල්ලනවා මටත් මේකෙන් දෙන්න. මොකද ඒ කට්ටිය වුණත් ආසයි. ගොඩක් අය බිස්නස් කරන කට්ටිය තමයි මගේ බොක්සස් ගන්නෙ. ඒ කට්ටිය වුණත් ආසයි. ඉතින් අලුත් දේවල් කට්ටිය අතර බෙදා ගන්න. මොකද එතකොට ඇත්ත වශයෙන්ම කියනවා නම් බිස්නස් වැඩි වෙනවා. ඒක හොඳ ට්‍රික් එකක්. බිස්නස් එකක් කරන කෙනෙක් විදිහට දැන් මම අවුරුදු 5ක් මගේ බිස්නස් එක. එතකොට මම ඒ අවුරුදු 5 ඇතුළත දැක්ක දේ තමයි අපි අලුත් දේවල් කරද්දී මිනිස්සු හරි කැමති ඒ දේවල් වලට. එතකොට එයාලා ඒ දේවල් ගන්න පෙළඹෙනවා. ඇත්තටම බිස්නස් වැඩි කර ගන්නවා නම් ඔය කට්ටිය දැන් කියනවානේ ඕඩර්ස් නෑ මම පටන් අරගෙන මෙච්චර කාලෙ මට ඕඩර්ස් නැත්තේ කියලා. මම දෙන එකම අවවාදේ පුළුවන් තරම් අලුත් දේවල් කරන්න. ඔය කට්ටිය කරාට මේකට බිස්නස් තියෙනවනේ කියලා රැල්ලට කරන්නේ නැතුව පුළුවන් තරම් අලුත් දේවල් කළොත් එහෙම ඔයාලට ඕඩර්ස් වැඩි වෙනවා සත්තයි. හරි මේ තියෙන්නේ තේ නංගි එයාගේ ඕඩර් එකට ඉල්ලපු ට්‍රාන්ස්පරන්ට් රවුන්ඩ් බොක්ස් එකක්. එයා එකෙන් දෙකක් කිව්වා මගේ. මොකද එයා කලින් අරගෙන තියෙනවා. එයාට මේ පාර දෙකක් ඕනේ කිව්වා එයාගේ අයිටම්ස් දාන්න. රිබන් කලර්ස් දෙකක් මාර ලස්සනයි. මේ රවුන්ඩ් ෂේප් එක. ඉතින් මේක දැන් හැමෝම කරනවා. කට්ටිය හදන කට්ටියක් ඉන්නවා. ඉතින් හැමෝම හදන ෂේප් තමයි මේකයි කොටු ෂේප් එකයි. මේකම කොටු ෂේප් එක. ඉතින් ඒ නිසා ඔන්න මම හෙක්සගන් ෂේප් එකේ බොක්ස් හැදුවා. මේක. ෂඩාස්ත්‍ර හැදේට හෙක්සගන් ෂේප් එකේ. මගේ ස්ටෝර් එකෙන් දැන් ඔන්න YouTube එකේ බලන ඔයා මගේ බොක්ස් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් නැත්නම් මේ වගේ බොක්සස් හෙව්වා නම් ඔන්න ඔයාලට මගෙන් ගන්න පුළුවන්. මේ තියෙන එක ලංකාවේ ඇත්තටම මම හදන කට්ටිය ඇති ඒත් මම දැකලා නැහැ. ඒකෙත් දෙකක් තියෙනවා. මේක වෙනම ලුක් එකක්. අර රවුන්ඩ් කොටු ඒවා ඉතින් අර දැකලා බෝරින් වගේ කෙනෙක්ට මම හිතනවා මේ වගේ එකක් හොඳයි කියලා. ඒවා හෙක්සගන් ෂේප් එක. ඔන්න ඔයාලට මගේ ස්ටෝර් එකේ මගේ ලවාසල් ස්ටෝර් එකේ මෙන්න මේක ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට normal boxes නම් මම දැන් මේ ඕඩර් එක ගැන කියපු හින්දාම කියන්න මම ඊළඟ ඉල්ලපු boxes වලින් මම ඔයාලට කියන්නම්. මෙන්න මේ වගේ normal boxes උනත් මගෙන් ගන්න පුළුවන් gift එකක් දෙන්න. ඒ වගේ දේවල් වලට ඔයගේ business එකට උනත් මෙන්න මේ වගේ boxes මගෙන් ගන්න පුළුවන්. boxes හදන විදිහ උනත් මම මගේ YouTube channel එකේ දාලා තියෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ගිහින් බලන්න පුළුවන්. මේ තියෙන්නේ මම හදන boxes. මේක නම් fully white එකේ box එකක්. ඒකේ box එක ඇතුළත් සුදු box board වර්ගයක් තියෙනවා. ඉතින් මේ තියෙන තේ box board වර්ගයකින් හදපු එකක්. fully white box board එකෙන් හදපු box එකක්. ඒ වගේමයි තව තියෙනවා white and color mix box. මේ තියෙන white and color. මේක යට කොටස color එකකින්
තුල white එකෙන් මේක ඔයාලා කැමති විදිහට change කරගන්න පුළුවන්. කැමති නම් මේ lid එක color එකෙන් හදන්නත් පුළුවන්. නැත්නම් යට කොටස color එකෙන් හදන්නත් පුළුවන්. ඒකට මම recommend කරන්නේ නම් අර යට කොටස color එකෙන් කරලා උඩ lid එක white එකෙන් කරා නම් මොකද ribbon color එක එතකොට ලස්සනට match කරන්න පුළුවන්. දැන් මේ බලන්නකො මේක ලස්සනට match වෙලා තියෙනවා ribbon color එකත් එක්ක ලානිල් පාට ribbon color එකත් එක්ක මාර ලස්සනයි. මේක ඊට පස්සේ මේක fully color. කලින් එකේ වගේම box එක ඇතුළේ සුදු පාට මම අයල්ල පෙන්නන්න යන්නේ නැහැ. මේක fully color එකකින් ඒකේ තව colors ටිකක් තියෙනවා. මේක green color එක මාර ලස්සනයි. ඉතින් මේ ribbon colors උත් match කරලා දැම්මට පස්සේ ඒක ඉතින් අපිම කරන්න ඕනේ. අපිම හිතලා ribbon colors match කරලා මොකද සමහරවිට නිකන් අර අහසයි පොළොවයි වගේ යන්නේ box එකේ color එක වෙනයි ribbon color එක වෙනයි අහසයි පොළොවයි වගේ කිසිම match වීමක් නැහැ. එතකොට අර මිනිස්සුන්ගේ අර අපි ඇස් පිනවන්න ඕනේ. පළවෙනි දේ අපි ඇස් පිනවන්න ඕනේ අපි කරන product එකකින්. මේ තියෙන රෝස පාට හරි ලස්සනයි. ඉතින් හැදුවට පස්සේ දෙන්න ලෝභ හිතෙන මේක කහ පාට white and color. මේ order එක ගැන කියපු හින්දා මම ඉතින් මේ ටිකත් පෙන්නගෙන යන්නම් ඔයාලට. මේ pink color fully එක. මේ විදිහට තමයි orders යා හදලා ඉල්ලුවේ. හරි එහෙනම් මට විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයාලට පෙන්වන්න ඕනේ අර අලුත් මගේ box design දෙක අර heart එකයි ඊට පස්සේ hexagon shape එකයි. ඒ දෙක තමයි මට විශේෂයෙන්ම පෙන්වන්න ඕනේ මේ ටිකත් එක්කම මේ ටිකත් පස්සේ පෙන්වන්න ඕනයි. ඉතින් ඔයාලට වෙනවත් හොඳයි කියලා. මොකද මුල්ම පාර මගේ මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් එතකොට ඔයාලට idea එකක් ගන්න පුළුවන් මම මොනවද කරන්න කියලා. හරි එහෙනම් අදට vlog එක ඉවර කරන්න වෙලාව ඇවිල්ලා. තව අලුත් vlog එකක් ඉස්සරහට ගේන්නම්. මොකද මගේ එක හීනයක් හැබැයි වුණා. ඉතින් මට හිතෙනවා ඒක ඔයාලත් එක්ක share කරගත්තා නම් හොඳයි කියලා. ඒ නිසා මම ඉක්මනටම ඒකේ vlog එකකුත් අරගෙන එන්නම්. මොකද්ද මගේ ඒ හීන කියලා. එහෙනම් ඉෂ්ට වුණ ඒ හීනයත් එක්ක ඊළඟ vlog එකෙන් අදහම් ඊළඟ පාර ඒ vlog එකකින් අපි හම්බ වෙමු ආයෙත්. එහෙනම් අදට මේ vlog එක ඉවර කරනවා. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකට like කරලා මේක වටිනවා නම් යාළුවොත් එක්ක share කරගන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. bye bye. ආයෙත් එන්නම්.